ප්‍රථමක සාධක ඇසුරෙන් සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරයේ සොයන ආකාරය අද අපි කතා කරමු. මෙතනදී මුලින්ම ඔයගොල්ලෝ ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා බලන්න. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා ඔයාලා ඉගෙන ගත්තා 6 වසරේදී සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක් කියන එක. එතනදී අපි ඉගෙන ගත්තා ප්‍රථමක සංඛ්‍යාව අතරට 2 3 5 7 11 13 කියන සංඛ්‍යා ඇතුළත් වෙනවා කියන එක. මෙතනදී අපිට සංඛ්‍යාවක් දෙනවා සංඛ්‍යා කිහිපයක් දෙනවා 8 12 කියන සංඛ්‍යා දෙක දුන්නත් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ සංඛ්‍යා දෙක මේ විදිහට ලියාගෙන මේ සංඛ්‍යා දෙකේ බලන්න මුලින්ම මේ සංඛ්‍යා වලින් මොකකින්ද බෙදෙන්නේ? උදුර 8 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙන නිසා මම මේක දෙකෙන් බෙදනවා. 8ට 2 ඒවා 4යි 12ට 2 ඒවා 6යි. ආයෙත් බලන්න ඕගොල්ලෝ මේක මේ සංඛ්‍යා වලින් මොකකින්ද බෙදෙන්නේ? ආයෙ දෙකෙන් බෙදෙනවා නම් දෙකෙන් බෙදන්න 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. නැවතත් අපිට මේක බෙදාගෙන යන්න පුළුවන්. නැවතත් බලන්න මේ තියෙන සංඛ්‍යා වලින් මේක බෙදෙනවා නම් එහෙනම් ආයෙ දෙක දෙකෙන් බෙදෙනවා 2ට 2 ඒවා 1යි 3ට 2 ඒවා නෑ අපි ඒක එහෙමම ලිව්ව කීයද 3. නැවතත් මේක අපිට පුළුවන් 3ෙන් බෙදන්න ඒක එහෙමම ලියන්න ඕනේ 3ට 3 ඒවා එකක් විදියට අවසානයේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදුවත් අග ඉලක්කම එකක් වෙනකන් අපි මේ විදිහට බෙදාගෙන යන්න ඕනේ. එහෙනම් දැන් අපිට පුළුවන් කූපෝගු හොයන්න. කූපෝගු කියලා කියන්නේ මේ පැත්තේ එන සංඛ්‍යා ටිකේ. ඒ කියන්නේ මේ තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික අපි මේ විදිහට ලියනවා. සංඛ්‍යා දෙකේ 8 සහ 12 කියන සංඛ්‍යා දෙකට අදාළව කූපෝගු වෙනවා 24ක්.